Nadi's English Academy. Poson Poya is one of the most important Buddhist festivals in Sri Lanka. It commemorates the arrival of Arahat Mahinda Thero, who introduced Buddhism to the island over 2000 years ago. Arahat Mahinda Thero was the son of the great Indian emperor King Ashoka. After Emperor Ashoka embraced Buddhism, he wanted to spread the Buddhism to other countries. He sent his son Mahinda Thero along with several other Buddhist monks to Sri Lanka. ඒ කියපු දේවල් තේරුණාද? හරි මම දැන් ඔයාලට ඒ ටෙක්ස්ට් එකේ තිබුණු words and phrases කීපයක් සිංහලෙන් explain කරනවා. ඔයාලා මේ ටික අහලා අයමත් ඒක අහන්න. right? එතකොට ඔයාලට තේරෙයි. Significance of Poson Poya. Poson පොහේ ඇති වැදගත්කම. Commemorate. සමරනවා. පොසොන් පොය දවසේ අපි මොකක්ද සමරන්නේ? The arrival of Arahant Mahinda Thero. අරහත් මහින්ද හිමිගේ පැමිණීම. පොසොන් පොය කියන්නේ important Buddhist festival එකක්. ඒ කියන්නේ වැදගත් බෞද්ධ උත්සවයක්. මිහිඳු හාමුදුරුවෝ කියන්නේ ඉන්දියානු මහා අධිරාජ්‍යයාගේ පුතා. Son of the great Indian emperor King Ashoka. අශෝක අධිරාජ්‍යය බුද්ධාගම වැළඳ ගන්නවනේ. එතකොට බුද්ධාගම වැළඳ ගත්තා කියන අදහස අපිට ගන්න පුළුවන් embraced Buddhism. අශෝක අධිරාජ්‍යයට ඕනේ වුණා මේ බුද්ධාගම රටවල් වල ව්‍යාප්ත කරන්න, පතුරවන්න. බුද්ධාගම පතුරවනවා. spread Buddhism. මිහිඳු හාමුදුරුවෝ ආවේ තනියම නෙවෙයි. along with several other Buddhist monks. තවත් බෞද්ධ භික්ෂුන් වහන්සේලා කිහිප දෙනෙක් සමග. ඉතින් ළමයි මේ තමයි පොසොන් පෝය ගැන කරන වීඩියෝ සීරීස් එකේ පළවෙනි වීඩියෝ එක. මේ වීඩියෝස් ටික බලන්න ඔයාලට පොසොන් පෝය සම්බන්ධ words ඉගෙන ගන්න පුළුවන් වෙයි. right? Okay. Bye for now.